Helios Samsung EasyPay ඩීලර් කෙනෙක් කොහොමද ෆෝන් එකක් ලබා දෙන්නේ කියන එක ගැන අපි කතා කරනවා. Helios සමගින් sign up වෙලා තියෙන ඩීලර්ස්ලට username එකක් සහ password එකක් දැනටම ලැබිලා ඇති. ඒ ලැබිලා තියෙන කට්ටියට ඒ උපු link එක සමග username එක සහ password එක දාලා sign in button එක press කරන්න. click කරන් පස්සේ එනවා පළවෙනි පාර නම් ඩීලර් sign up වෙන්නේ ඒ ඩීලර්ගේ bank details enter කරන්න එනවා. හැබැයි මේකේ ඉන්නේ පළවෙනි පාරට විතරයි. පළවෙනි පාර enter කරන් පස්සේ ආයෙ දෙවෙනි පාර log වෙද්දී මේ details අහන්නේ නැහැ. so මේකෙදි bank details enter කරන්න මේ bank එකට තමයි අපි සල්ලි transfer කරන්නේ ඩීලර්ගේ. මෙතනදී අපි options එකක් දීලා දෙනවා. එක personal account එක දෙන්න පුළුවන්, එක company account එක දෙන්න පුළුවන්. company account එක දෙනවා නම් හොඳයි කියලා අපි හිතනවා. so company account එක දුන්නාම එතනදී bank account එක bank එක මොකක්ද කියලා select කරන්න ඕන. ඊට පස්සේ branch එකේ නම මොකක්ද කියලා select කරන්න ඕන. account name එක add කරන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ account number එක add කරන්න තියෙනවා. ඊට පස්සේ අපි ඉල්ලනවා company account එක නම් add කරන්නේ bank details විදියට ඔයාගේ business registration එකේ copy එකක් අපි ඉල්ලනවා. business registration එකේ copy එක upload කරලා ඉවරලා submit form කියලා enter කරන්න. ඔබට එනවා මේ screen එක loan eligibility checker කියලා. මේක පාවිච්චි කරන්න තියෙන්නේ customer කෙනෙක් ඕගොල්ලන් ගාවට ආවම phone එකක් ගන්න Helios code එකක් එක්ක. එතනදී ඔගොල්ලෝ customer ගේ NIC එක අරගෙන ඒකේ NIC number එකයි ඊට අමතරව customer එද්දී unique code එකක් කියලා එකක් අරන් එනවා. ඒකේ ඒගොල්ලන්ගේ phone එකට SMS එකක් විදියට තමයි ලැබෙන්නේ. මේ පේන්නේ මේ වගේ SMS එකක් එක්ක මේ code එක සමග ඕගොල්ලන් ගාවට එනවා. ඒකයි unique code එක enter කරලා search කියන button එක press කරන්න. ඒක press කරාම අලුතෙන් screen එකක් එනවා. ඒකෙදි බලා ගන්න පුළුවන් මොකද්ද මේ customer අරගෙන තියෙන phone එක. ඊට අමතරව එයාගේ first installment එක නැත්නම් down payment එක විදිහට කීයක් collect කරගන්න ඕනද කියලා. ඊට අමතරව තව personal details වගේ කොහොමද බලන්න පුළුවන්. full name, last name, first name, NIC එක මොකද්ද, gent එක මොකද්ද, එයාගේ mobile number එක මොකද්ද. දැන් ඔයාලට තියෙන්නේ phone එක දෙන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මේ දත්ත ටික ඩීලර් විසින් පුරවන්න ඕන. මෙතනදී එමි number එක phone එකේ එමි number එක add කරන්න. ඊට අමතරව charge එක තියෙනවා නම් මෙතන බලන්න මෙතන charge කියලා තියෙනවා නම් ඔයාලට මෙතන charge එකේ serial එක enter කරන්න වෙනවා. මේ charge එක අනිවාර්යයෙන්ම original charge එකක් වෙන්න ඕන. නැත්නම් ඒක enter කරන්න විදිහක් නැහැ. serial number එකයි agent name එක කියන්නේ මේක බාර දෙන එක්කෙනාගේ නම මෙතන enter කරන්න පුළුවන්. එතකොට කොයිලා හරි බලන්න පුළුවන් කවුද phone එක බාර දුන්නේ කියලා මේ නමෙන් අපිට බලන්න පුළුවන්. මෙතන තියෙන යටම save details කියලා button එකක්. ඊට පස්සේ ඒක click කරන්න. ඒක click කරාම වෙන්නේ Knox එක upload වෙනවා system එකට. එතකොට ඔයාලට message එකක් පෙන්නනවා. දැන් මෙතනදී කියන්නේ phone එක on කරන්න. on කරලා වෙලා ඊට පස්සේ ඒක internet එකට සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ internet එක සම්බන්ධ කරලා activate කරන්න phone එක. මේක okay කරන්න දැන්. එතකොට ඔයාලට දැන් පේනවා අලුතෙන් තව screen එකක් ආව දකුණු පැත්තෙන් pending කියලා. දැන් ඒ කියන්නේ ඔය phone එක on කරලා setup වෙනකන් මේක pending තමයි තියෙන්නේ. එතකොට තාම Knox එක activate වෙලා නැහැ. Knox එක activate වෙනකන් phone එක දින්න විදියක් නැහැ customer ට. අනිවාර්යයෙන්ම phone එක එළියට අරගෙන on කරලා internet එකට connect කරලා phone එක account එකක් setup කරලා ඉවරුණන් පස්සේ මෙතන මේ check activation status කියන button එක click කරන්න. ඒක click කරාම දැන් කියනවා Knox is activated now, you can now hand over the phone to the customer. ඒ කියන්නේ Knox එක සක්‍රිය වෙලා තියෙන දැන් phone එක දෙන්න පුළුවන් customer ට. ඒකත් එක්කම customer ට phone එකට notification එකක් එනවා Knox card එක active කියලා. ඊට අමතරව customer ගේ phone එකට SMS එකකුත් එනවා phone එකේ Knox card එක active. දැන් phone එක අරන් යන්න. ඊට අමතරව මාස ගානේ මෙදාට මේ installment එක ගෙවන්න bank details එක SMS එකක් එනවා. Thank you.